සතුට සැනසුම පිරුණු සුබම සුබ දවසක් වගේම ආදරණීය උදෑසනක් වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් දැන් වෙලාව 5:10යි වුණාට මම නම් නැගිටින්නේ 4:45ට. අද උදේ ඉතින් දෝනි ඉස්කෝලේ යන දවසක්. උදේම උයාගන්නේ දරලිපේ. ඉතින් රයිස් කුකර් එකට වගේ බත් ටික දාලා වතුර කේතල් 2-3ක්ම උණු කරන්න ඕන උදේට. ඉතින් තේ ටිකත් හදාගෙන පරිප්පු එකක් ලිපේ තියෙන අතරතුර මම ඔය හදන්නේ හාල් මැස්සු බෙදුමට පරිප්පු තෙම්පරාදුවට ලුණු ටික එහෙම සුද්ධ කරගන්න. ඉතින් අද මේ උදේ පුතා නිදි වෙලාවක්. ඉතින් පුතා නිදි වෙලාවට තමයි උදේ වීඩියෝ කරන්න පුළුවන්. මොකද අනිත් වෙලාවට ඉතින් මේක හාත්පසින්ම වෙනස් වෙනවා. මොකද කිව්වොත් පුංචි බබාලා ඉන්න අම්මලා දන්නවා තනියෙන් වැඩ කරගන්නකොට හැමදාම එකම විදියට වැඩ කරගන්න අමාරුයි කියලා. මොකද හේතුව කියනවා නම් එයාලා නැගිටිනකොට එක එක දවසට එක එක විදියයි. සමහර දවසට hina වෙලා සතුටින් නැගිටිනවා, සමහර දවසට අඬාගෙන නැගිටිනවා. ඉතින් සතුටින් නැගිටින දවසට නම් මේ විදිහට මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වුණාට අඬාගෙන නැගිටින දවසට නම් එයා ළඟට වෙලා චුට්ටක් වෙලා ඉන්න ඕනේ ඉතින්. ඉතින් අද මම දෝනෙට උදේට ඉස්කෝලේ ගෙනියන්න ලෑස්ති කරන්නේ පරිප්පු උයලා හාල් මැස්ස බෙදුමක් හදලා බත්. ඉතින් මේ දැන් පරිප්පු එක නම් මගේ ඉදිලා ඉවරයි. ඉතින් දැන් මට තියෙන එක තෙම්පරාදු කරගන්නයි. මේ විදියට මේ හාල් මැස්ස බෙදුමත් හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ අද දවස මම දරලිපේ තමයි උයාගත්තේ. ඉතින් ඒක සම්පූර්ණ වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. මොකද කිව්වොත් මේ මට ඉතින් උදේට වැඩ වැඩි. ඒ කියන්නේ ඉතින් මේ වැඩ ටික ඔක්කොම මේ කරගන්න ඕනේ 6:15 වෙද්දී දෝනි ගෙදරින් යනවා. ඊට කලින් මේ වැඩ ටික කරගන්න ඕනේ. උදේට මම නැගිටලා තේ එක හදලා දැන් මං 4:45ට නැගිටිනවනේ. ඊට පස්සේ මේ එයා ඔය 5:10 5:15 වගේ වෙද්දී නැගිටිනවා. සමහර වෙලාවට නම් 5:05 වෙනකොට කොහොමදත් එයා නැගිටිනවා. මොකද එයා 6:15 වෙද්දී ගෙදරින් යන හින්දා ඉතින් හදිස්සියෙන් වැඩ කරගන්නේ නැහැ. උදේට මම ඉතින් මේ ඩිපේ වතුර කේතල් 2-3ක් උණු කරනවා අනිවාර්යෙන්. හේතුව කිව්වොත් මේ උදේට එයාට මූණ සෝදන්නත් ගොඩාක් සීතලයි මෙහි. ඉතින් ඒකින්ද උදේට උණු වතුර ටිකක් මම දෙනවා. පුළුවන් හැම දවසකම ඉතින් උණු වතුර ටිකක් දෙනවා. දැන් මේ දවස්වල මේ මගේ කෙටල් එකත් කැඩලා තියෙන්නේ. ඉතින් ඒකින්ද උදේට දරලිප්පම තමා මම ඉතින් මේ වතුර උණු කරන්න ගන්නෙ. ගෑස් එකේ ඉතින් ඉතර එහෙම වතුර උණු කරන්නේ නැහැ. නැතත් මොකද මගේ මහත්තයා කරන රස්සාවත් එක්ක ඉතින් මට එහෙම ලොකුවට එහෙම මෙහෙම කරනවා වියදම් කරනවා කියලා කියන්න බෑ. ඉතින් සතෙන් සතේ හරි එයාටයි මටයි පහසුවක් වෙන විදියට ඉදිරියක් කරගන්න තමයි මම හැමතිස්සෙම බලන්නේ. ඉතින් ඔය මම මේ කලින් දවසක ඔයාලට මම ගෙනාවේ වීඩියෝ එක හාල් මැස්ස ඔලු කඩලා ෆ්‍රිජ් එකේ දාලා තියෙන සෝදන්නේ නැහැ. දැන් මේ වෙලාවට තමයි මම හොදගන්නේ. ඉතින් ඒක හරිය ලේසි. අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මේ ඒ සෝදලා උයා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ওই මගේ දරලිප කැඩිලා තියෙන්නේ. ඒකත් හදන වීඩියෝ එකක් මම ඉක්මනටම අරගෙන එන්නම් ඔයාලට. ඉතින් ওই විදිහට තමයි කේතලේ මම වතුර උණු කරගන්නේ. මේත් එක්කම මගේ ලිප් දෙකෙම උයා ගන්න පුළුවන්. මම මේ විදිහට වතුර එකත් හොඳටම උතුරන අතරතුර අනෙත් මාළුවත් ඕනේ නම් මේ ලිපේ උයා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම තමයි උයාගන්නේ. මේ ඉතින් දැනුත් ඔය වතුර එක උතුරනකම් මම ඔය හාල් මැස්සු ටික එහෙම සෝදලා ලෑස්ති කර ගන්නවා උයා ගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේවා මොකටද කියලා. ඉතින් මගේ මම කරන vlog වල තේමාව වෙන්නේ day vlog. ඉතින් මම කරන්නේ මගේ දවසේ දිනචරියාව. ඉතින් ගොඩක් වෙලාවට මේ ඒකින්ද මම කරන දේවල් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. මම හදන කෑම ඉතින් මගේ විදිහ තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඒත් එක්කම ගොඩාක් පිරිසක් මගෙත් එක්ක එකතු වෙනවා. හැමදාම ලස්සන කමෙන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ අක්කලා නංගිලා දුවලා
ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒක මට ලොකු මොටිවේෂන් එකක්. ඉතින් මම දන්නවා ඉතින් මේ වගේ මේ YouTube channel එක හරහා ගොඩාක් යාළුවෝ පිරිසක් මට එකතු වුණා. ඉතින් මං වගේම හිතන පතන අය, ඒ වගේම ආදරණීය ගොඩ දෙනෙක් මේ වගේ channelුත් කරනවා. ඉතින් මමත් ඒව බලලා මගේ ජීවිතේටත් එක එක ආදර්ශ ගන්නවා. ඉතින් කෑම හදන හැටි විතරක් නෙමෙයි, ජීවිතය ගැන වුණත් ගොඩාක් අයගේ එක එක්කෙනාගේ අදහස් වෙනස්. ඉතින් මම හරි ආසයි ඒ වගේ දේවල් වලට. ඉතින් ඒකින්ද මමත් ඒ channel වලින් ගොඩාක් ලොකු අදහස් ගන්නවා. ඒ වගේම මගේ ජීවිතේ මම ගොඩාක් දේවල් මේ YouTube channel එක හරහත්, ඒ වගේම මගේ යාළුවන්ගේ වීඩියෝ බලලා ගොඩාක් වෙලාවට වෙනස් කරගෙන තියෙනවා. හිතන පතන විදිහ පවා. ඉතින් මට ඒ අයගේ නම් කියන්න බෑ. මොකද කිව්වොත් ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකින්ද ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි කියන්න මම මේකත් අවස්ථාවක් කරගන්නවා. මොකද ඔයාලා හින්දා මමත් දවසින් දවස මොනම හරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් මම හිතනවා මගේ යාළුවොත් මගේ ජීවිතෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඒ හොඳ දේ ගන්න, නරක දේ අයින් කරන්න. ඉතින් ඒ නරක දේ මොකද්ද කියලා මටත් හදාගන්න කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් දැන් දවසේ උයන පිහන ඒවා වතුර බෝතලෙට දාලා ඔක්කොම කෑම්බීම් ලෑස්ති කරලා ඉවරයි. 6යි 10යි වෙලාව. ඉතින් දැන් බුදු පහනක් තියලා දෝනි ඉස්කෝලේ යනවා. 6 කාලෙ වෙද්දින් එයා ඉස්කෝලේ යන්න ඕනි. ඉතින් මේ විදිහට තමයි අද දවසේ උදේවරු මගේ ගත වුණේ. ඔන්න ඉතින් දෝනි හැමදාම දන ගහලා මට අම්මටයි තාත්තටයි දෙන්නටම වදින ගාතාව කියලා තමයි යන්නේ. එයාට කොච්චර කිව්වත් එයා හැමදාම කකුල් දෙක බිම තියලාම තමයි දන ගහලා වැඳලා යන්නේ. ඉතින් එයා ඉස්කෝලේ යන විදිය. ඉතින් මගේ දරුවට සුබ අනාගතයක් වගේම එයාගේ අනාගතේ අද යන ගමන කිසිම කරදරයක් බාධාවක් නොවෙන්න කියලා. ඉතින් මම අම්මා කෙනෙක් විදිහට හදවතින්ම හැමදාම එයාට සුබ පතනවා. තාත්තා වුණත් කෝල් එකක් ගන්නකොට එයා ළඟ නැති වුණත් ඉතින් එයාගේ ආශිර්වාදයත් හැමදාම මෙයාට දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙලාවට එයා කෝල් එකක් ගන්නවා මමයි කොහොමදත් යනකොට. නැති වුණොත් පස්සේ හරි අහනවා. ඉතින් එයා ඒත් කොච්චර වුණත් පුරුද්දක් වශයෙන්ම මට හැමදාම ඔහොම දන ගහලා වැඳලා අම්මට මේ වඳින ගාතාව වගේම තාත්තට වඳින ගාතාවත් කියලා හැමදාම මූණේ ඉඹලා තමයි යන්නේ. ඉතින් මම හිතනවා ඒක පොඩි කාලේ ඉඳන් තිබ්බ පුරුද්ද දිගටම එයා කරගෙන යනවා තවනම්. ඉතින් අද නම් 5යි වෙලාව. අද දෝනි ඉස්කෝලේ යන දවසක් නෙමෙයි. අද නොවැම්බර් මාසේ ඉල් පෝය. ඉතින් ඉල් පෝය දවසේ මේ පෝය දවසේ අද මගේ දවස කොහොමද ගිය වෙන්නේ කියලා තමයි මම ඔයාලත් එක්ක මේ බෙදා ගන්න හදන්නේ. ඉතින් අද මම මගේ දිනචර්යාව වෙනදට වැඩිය වෙනස්. මොකද කියනවා නම් අද නිවාඩු දවසක්. ඉතින් උදේ මම වෙනද 4:45ට නැගිටිනවනේ. අද නැගිටින්නේ 5ට. 5ට නැගිටලා ඉස්සලාම කරන්නේ ටීවී එකේ පිරිත් දානවා. පුළුවන් හැම වෙලේකම මම උදේ නැගිටිනකොට පාන්දර පිරිත් ගියොත් ඒ වෙලාවට අනිවාර්යෙන් පිරිත් දානවා. ඊට පස්සේ අද බුද්ධ පූජාවට මම ලෑස්ති කරගන්න හිතාගෙන ඉන්නේ. සව් කැඳේ එකක් හදනවා. ඊට පස්සේ සෝයා මීට් ටිකක් හදලා දඹල මැල්ලමක් හදනවා. බුංචි මාළුවකුත් හදන්න ගත්තා. ඒ වුණාට ඒකට චුට්ටක් වෙලාව මදි. ඉතින් මම ওই විදිහට මුලින්ම පොල් ටික ගා ගන්නවා වතුර එක උණු වෙනකන්. ඊට පස්සේ මේ හදාගත්තේ සව් කැඳේ එක ටිකක් ඝනකම හිටින්න හදා ගන්නවා අද. අපිටත් එක්කනේ හදන්නේ මේක. බුද්ධ පූජාව තියලා ඇවිල්ලා අපිත් මේක කනවා. ඉතින් බුද්ධ පූජාවට තමයි මුලින්ම අයින් කරන්නේ. ඉතින් මම මේ හැදුවේ ටිකක් ඝනකමට. ඊට පස්සේ මේ සෝයා මීට් එකක් තැම්බෙන්න තිබ්බා. මේ අපේ දෝනේ කඩාගෙන ආව මේ දඹල ටික. ඉතින් මට හිතුණා ඒ ටික අද බුද්ධ පූජාවටම සකස් කරන්න ඕනි කියලා. මේ හිමිහිමිට බොන්චි මේ කරුළු ටික කලවමට තිබුණේ. ඉතින් ඒ ටික සුද්ධ කරාට මම ඒ ටික නම් හදාගත්තේ නෑ. ඔය අපි තුන්දෙනාම බෝධිය ගාවට යනවා උදේම බුද්ධ පූජාව තියන්න. ඉතින් මේ වගේ පුංචි පුංචි පින්කම් වලට මම කොහොමදත් මේ දෙන්නාම සම්බන්ධ කරගන්නවා.
හැම නිතරම. ඉතින් මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ අපිට ටික කාලයයි. ඒ පුළුවන් හැම වෙලේම පින්දහම් කරන්න ඕනේ. ඒවට දරුවෝ සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් එයාලටත් ඒ දේවල් කියලා දෙන තරමට තමයි එයාලගේ අනාගතේ සුබ වෙන්නේ කියලා මම හිතනවා. අද මගේ මේ වීඩියෝ එකේ මම මේ පසුබිමත් එකතු කරගත්ත. ඉතින් පසුබිමේ සද්දෙත් ඔයාලට ඇහෙනවා. ඒත් එක්කම මම මේ කරගත්ත මේ පින ඔයාලා හැමෝටමත් අනුමෝදන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔය එදා පන්සලට ගිහින් ඇවිල්ලා ඔන්න සමපෝස හදන්න තමයි යන්නේ. මේ සමපෝස මිල්කී එක ගොඩක් වෙලාවට අපේ මහත්තයා ගෙදර ගේනවා. ඉතින් ඒක ඔය අන්තිම ටික තමයි අද හදාගන්නේ. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න රස කොහොමද කියලා. මේන් ගුලියක් කාලා තේ එකක් බිව්වම ආයෙ දවසම වුණත් බඩගිනි වුණත් ඉන්න පුළුවන්. මොකද ඒ තරම් බඩ පිරෙනවා. ගොඩක් පොඩි අයගේ ආසම කෑමක්නේ. ඉතින් අපේ ගෙදරත් මෙහෙම කෑම හැදෙනවා. කොහොමදත් පොඩි අයට මම නම් ඉතින් ඒ වගේ දේවල් හදලා දෙනවා. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවේ මගේ දවස් දෙකක උදේවරු දෙකක් ගෙවෙන හැටි. ඉතින් මේ වෙලාව කියන්නේ 6:00 වෙනකොට මේ වැඩ ටික මගේ හැමදාම දවසේ හැමදාම කෙරෙනවා. ඊට පස්සේ තමයි ඉතින් අම්මතර ගෙවල් අතු ගන්න ඒවා, ඊට පස්සේ රෙදි සෝදන ඒවා, ඒ වැඩ වෙනම තමයි කෙරෙන්නේ. ඉස්කෝලේ යන සතිය දවසක් නම් ওই විදිහට උදේ පාන්දර නැගිටලා ওই රාජකාරී ටික ඒ විදිහටම කෙරෙනවා. ඒත් එක්කම ওই නිවාඩු දවසක් ඉන්න තමයි ওই පොයි දවසේ වීඩියෝ එකත් මම ඔයාලට එකතු කරේ. ඔය පසුබිමින් ඇහෙන සද්දේ සම්පෝස හදනකම් ඉන්න කට්ටියගේ හදිස්සිය. ඉතින් ඔකින් ගුලියක් දෙකක් දෙනකම් ඒ දෙන්න නම් මෙතනින් හෙලවෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ තමයි පුංචි අයත් එක්ක දවස ගෙවෙන්නේ. ඉතින් අදත් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් රස විඳින්න ඇති කියලා. ඉතින් අදත් ඔයාලගේ ලස්සන කමෙන්ට් එකකුත් මට දීගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම් වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.